හායි කොහොමද ඔයාලට? ඉතින් සමයක පටන් ගන්නවත් එක්කම රුමේනියාවේ ලස්සනට මල් පිපෙන කාලේ. ඉතින් මමත් පුංචි මල් පැල ටිකක් අරගෙන ආවා ගෙදර. සමයකට ලස්සන වුණු අපේ අපාර්ට්මන්ට් එකේ පුංචි තැන් ටිකක් තමයි මම ඔයාලට අද අරගෙන එන්නේ. ඉතින් මේ බෙඩ් ෂීට් එක නම් මම අරගෙන ආවේ ලංකාවෙන්. ඒක මට අපේ අම්මා තෑග්ගකට දීපු එකක්. ඉතින් මේ වගේ පුංචියට ලස්සන ඩෙකොරේෂන්ස් ටිකක් තමයි අද මම ඔයාලට මගේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. මේ තියෙන්නේ මං ඉන්න වැඩියෙන්ම ඉන්න ආසම තැන. මෙතන ඉඳගෙන දවස මුයනවා කියන එක ඇත්තටම හරිම ආසයි. ඉස්සර නම් මම කුත්සිය පැත්ත පළාතේ යන්න කැමති කෙනෙක් නෙවෙයි. ඒත් දැන් මගේම තැනක පුංචියට මේ වගේ උයනකොට මං ඒකට හරිම ආසයි. එතනත් පුංචි ඩිසයින් ටිකක් මම වෙනස් කරා. මේ වගේ ලස්සනට පැල තියලා. ඉතින් මේ වගේ කොළ පාට ලස්සන පැල දැක්කහම උදේට හරිම ආසයි. පුංචි මල් පිපුණු මේ මල් පැලේ උදේට දැක්කහම හරිම හිත නිදහස් කරනවා. බලන්නකෝ යාළගේ ලස්සන. ඉතින් මේ වගේ චූටි ලස්සන කරපු තැන් ටිකක් තමයි මම ඔයාලට අද අරගෙන ආවේ. තව ඩෙකොරේෂන්ස් ටිකක් තියෙනවා. ඒ ටික මම ඉස්සරහට ඔයාලට අරගෙන එන්නම්. මේකේ ලොකු දෙයක් නෑ තමයි. ඒක ඇත්තටම හිතට හරිය සැනසීමක්. ඉතින් බලන්නකෝ මෙන්න මේක. අයානුයි මමයි අයන්ගේ තාත්ති. ඒක ඇත්තටම හරි ලස්සනයි. අයාන්ගේ වෝටර් කලර්ස් එකෙන් අපිට හිතිච්ච වෙලාවක කරපු නිර්මාණයක් ඒක. ඉතින් මම ඒකත් මෙතනින් ලස්සනට තියාගත්තා. මං ආසම මෙයාට. එයාව උදේම දැක්කම හිතට හරි සැහැල්ලුයි. පැරයක් හිටවලා ඒකේ මල් පිපෙනවා දැක්කහම තියෙන සතුට ඒක කියලා නිව කරන්න නම් බෑ. ඉතින් මේ වගේ පුංචි ඩිසයින් ටිකක් මම සමයේදී අපේ අපාර්ට්මන්ට් එකට කරා. මේ තියෙන්නේ පොඩි මෙමරිස් ටිකක්. අයාන්ගේ මගේ, එතකොට අයාන්ගේ ආච්චිගේ, එතකොට එයාලගේ ලොකු අම්මා, සුදු අක්කා, චූටි අක්කා, ඒගොල්ලන්ව මතක් වෙන්න කරපු චූටි මෙමරිස් ටිකක් තමයි මෙතන තියෙන්නේ. රැට නම් ඒක මෙන්න මේ විදියට තමයි පේන්නේ. ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහින් එන්නම්.